හයි අපි ස්වීට්ස් බලන ගමන් ඔන්ලයින් බිස්නස් ගැන කතා කරමු. මේ දවස්වල බිස්නස් කරන අයගේ ලොකුම කම්ප්ලයින් එකක් තමයි එයාලගේ ෆීල්ඩ් එකේ අය ඇවිල්ලා කස්ටමර්ස්ලා විදිහට ප්‍රයිස් අහනවා කියන එක. මගේ ඔපිනියන් එක අපි බිස්නස් එකක් පටන් ගත්තාම මං හිතන විදිහට අපි බැඳිලා ඉන්නවා අපේ ළඟට එන හැමෝටම අපේ සර්විස් එක දෙන්න, ඒ වගේම ප්‍රයිස් කියන්න සහ ඩීටේල්ස් කියන්න. අපෙන් සර්විස් එකක් ප්‍රොඩක්ට් එකක් අද්දී කස්ටමර් මූලිකවම දැනගන්න දේ ප්‍රයිස් එක. ඉතින් අපිට ප්‍රයිස් කියන දේ හංගලා බිස්නස් කරන්න පුළුවන් කියලා මං හිතන්නේ. අපිට අපේම ෆීල්ඩ් එකේ කෙනෙක් අපේ ප්‍රයිස් අහලා එයාගේ ප්‍රයිස් එක හදාගන්න එක ඇත්තටම වැරද්දක්ද? ඒකේ පැති කීපයක් තියෙනවා. ඒ උනට මං හිතන්නේ ඒක වැරද්දක් කියලා. මොකද බිස්නස් කියන්නම කම්පිටිෂන් එකක්. එතකොට එයා තමන් බිස්නස් එකක් කරද්දී තමන්ගේ වටේ ඉන්න කම්පිටිටර්ස්ලාගේ ප්‍රයිස් රේන්ජ් එක දැනගන්න එක ඉතාම වැදගත්. ඒක 아무ත දෙයක් නෙවෙයි. අපි උදාහරණයකට ගත්තොත් අපි හැමෝම දන්න ලංකාවේ ප්‍රසිද්ධ බිස්කට් බ්‍රෑන්ඩ්ස් දෙකක් එයාලගේ තියෙනවා එකම නේම් එකෙන් එකම විදිහට එකම ඩිසයින් පැකේජින් එකක එකම ප්‍රයිස් එකට තියෙන එකම ජාතියේ බිස්කට්ස්. එතකොට ඒක හරිම සාමාන්‍යයි. එතකොට කට්ටියක් කැමති වෙන්න පුළුවන් ඒ එක බ්‍රෑන්ඩ් එකකට, අනිත් කට්ටිය අනිත් බ්‍රෑන්ඩ් එකට කැමති වෙන්න පුළුවන්. කම්පිටිෂන් එකක් තියෙද්දී ඇත්තටම වාසි වෙන්නේ කස්ටමර්ට. එතකොට කස්ටමර්ගේ අතේ තියෙන ගානට එයාට බලාපොරොත්තු වෙන ක්වොලිටි එකෙන් එයාට ඕන ප්‍රොඩක්ට්ස් තෝරලා බේරලා ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ කම්පිටිෂන් එකක් තියෙන එක හොඳයි. හරිම හොඳයි. කස්ටමර්ගේ පැත්තෙන් එකක් affordable ඕන අයට affordable products ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි එකෙන් ඕන අයට ඊට වඩා වැඩි ගාණක් දීලා ක්වොලිටි එක හොඳ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. එහෙම කියලා බිස්නස් කරන අයට ගොඩාක් කෝල්ස් මෙසේජ් දාලා ෆේක් කස්ටමර්ස්ලා විදිහට කරදර කරන එකත් වැරදි. සහ එයාලගේ බිස්නස් සීක්‍රට්ස් අහන එකත් වැරදි. අපිටත් ඒ වගේ ගොඩක් මෙසේජස් එනවා දවසකට බිස්නස් කරන අයගෙන්ම අපි ප්‍රයිසස් අහලා. හොරෙක් වගේ අහන්න ඕනේ නැහැ. අපේ ප්‍රයිසස් WhatsApp කැටලොග් එකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා.